iBoon කියලා පිළිගන්නවාල හැමදෙනාම අදත් art.lk YouTube channel එකෙන් ගේන Better Call Saul කියන TV series එකේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එකට තාමත් මගේ කටහඬ මේ අසනීප තත්ත්වය නිසා හරි ගිහිල්ලා නැහැ. ඉතින් ඒක ඔයාලගේ රසාස්වාදයට බාධාවක් නොකරගෙන අද එපිසෝඩ් එකටත් එකතු වෙන්න කියලා මම මුලින්ම ඉල්ලනවා. අපි කතාව පටන් ගන්න කලින් මතක් කරගෙන ඉමු ගිය පාර එපිසෝඩ් එකේ මොකක්ද උනේ කියලා. ජිමීට ඩේවිඩ් සැන් මෙන් එකෙන් ලොකු ජොබ් එකක් හම්බෙලා ඒත් ඒක ප්‍රතික්ෂේප කළා. ආතල් එකේ ඉන්න ගියා. මතක ඇතිනේ. Tamanට ඕනි විදිහට නීතිය නවන මේ රස්සාව පාවිච්චි කරන්න පුළුවන් කියලා අදහසින් එයා ආයමත් සැන්ටා ෆේ වලට ගිහිල්ලා ඒ ජොබ් එක බාරගත්තා. එතනින් තමයි අපි කතාව නැවැත්තුවේ. හරි එහෙනම් අපි පටන් ගමු අද කතාව. අද කතාවට යන්න කලින් තාමත් ඔයා art.lk new කියන YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ subscribe කරන්න. ඒ වගේම art.lk girl කියන YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එන ඉතින් වැඩි කතාබහකින් තොරව අපි යමු එපිසෝඩ් එක පැත්තට. ජිමි දැන් ලොකු කම්පැනි එක නීතිඥයෙක්. හැමදේම හරියයිද? එයාගේ පරණ හොර වැඩ නවත්තලා හොඳ ළමෙක් වගේ වැඩ කරයිද? නැත්නම් මේ අලුත් තැනත් එයාගේ සෙල්ලම් පිට්ටනියක් කරගනීද? අනිත් පැත්තෙන් මයිකල් අලුත් කරදරයක පැටලෙන්නයි යන්නේ. මේ සැරේ එයාට මුණ ගැහෙන්නේ මෝඩයෙක්ද නැත්නම් හිතා ගන්න බැරි අපතයෙක්ද? ජිමිගේ මයිකල්ගේ පාරවල් ආයමත් එකතු වෙයිද? අපි බලමු මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර ලබා දෙන අද එපිසෝඩ් එක බලලා. කතාව පටන් ගන්නේ චක් මැග්ගෙල්. එයා තමන්ගේ කරුවල ගෙදර ලාම්පු එළියකින් පියානෝ එකක් වාදනය කරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම මෙට්‍රෝනෝම් කියන උපකරණේ ටික් ටික් සද්දෙත් ඇහෙනවා. චක් හරිම සංකීර්ණ සංගීත කාණ්ඩයක් තමයි වාදනය කරන්න දගනන්නේ. ඒත් එයාට දිගින් දිගටම වරදිනවා. එකම තැන කිහිප සැරයක්ම ප්ලේ කරන්න හැදුවත් හරියන්නේ නැහැ. මේ වැරදීම එක්ක චක්ගේ මූණ හොඳටම කලකිරිලා. එයාගේ මේ හැසිරීමෙන් එක දෙයක් පැහැදිලි. චක් හැමදේම පරිපූර්ණව කරන්න හදන කෙනෙක්. පොඩි වරදක්වත් එයාට දරා ගන්න බෑ. මේකෙන් එයාගේ හිතේ තියෙන පීඩනය, තනිකම ඔක්කොම අපිට දැනෙනවා. එක පාරම හෝවර්ඩ් හැම්ලින් චක්ගේ ගෙදරට එනවා. එයාගේ අතේ බඩුමලු වගේකුත් තියෙනවා. චක්ට අවශ්‍ය බඩු බාහිර ආදී ගෙනත් දීලා චක් එක්ක කතා කර ඉන්නකොට හෝවර්ඩ් අලුත්ම ආරංචිය කියනවා. ඒ තමයි ජිම් දැන් ඩේවිඩ් ඇන් මෙන් කියන ලොකු නීති ආයතනයේ වැඩට ගිහින් කියන එක. ඒක ඇහුව ගමන් චක්ගේ මූණ එක පාරම වෙනස් වෙනවා. එයාගේ ඇස්වල පුදුමයක් එක්ක කලබලකාරී බවකුත් පේන්න ගන්නවා. ජිමි වගේ කෙනෙක් එහෙම ලොකු තැනක වැඩ කරනවා කියන එක චක්ට කොහෙත්ම දිරවන්නේ නැති පාටයි. එයාගේ හිතේ තියෙන ඊර්ෂ්‍යාවයි අවිශ්වාසයයි ඒ මූණේ හොඳටම පැහැදිලිව පේනවා. දර්ශනේ මාරු වෙන්නේ HHM නීති ආයතනයේ කාර්යාලයට. ඩේයිස් ඇන් මෙන්න එකත් ලොකු මීටින් එකක් පටන් ගන්න හදන්නේ. හැමෝම තමන්ගේ පුටුවල වාඩි වෙන්න කලින් කිම් වෙස්ලර් පොඩි වැඩක් කරනවා. එයා මීටින් එකේ මේස උඩ තියෙන නම් පූරු හෙමින් සැරේ අතගාලා තමන්ගේ නම තියෙන පූරුව ජිමීගේ නම තියෙන පූරුව ළඟටම වෙන්න තියාගන්නවා. මේක හරිම සියුම් ඒ වගේම හරිම බලවත් ක්‍රියාවක්. මේ ලොකු කම්පැනියේ අනිත් හැමෝම ඉස්සරහා එයා ජිම්ගේ පැත්ත කියලා කිම් මේ පොඩි දෙයින් අපට ඉඟි කරනවා. මීටින් එකේ පොඩි විවේකයක් අතරතුරේ කාර් පාක් එකේදී ජිමී කිම්ව මුණ ගැහෙනවා. කිම් ජිමීට තෑග්ගක් දෙනවා. ඒ තමයි ලෝකේ දෙවෙනි හොඳම නීතිඥයා කියලා ගහපු ට්‍රැවල් මග් එකක්. මේක යාලා දෙන්න අතර තිබ්බ පරණ විහිළුවක්. මේ තෑග්ගෙන් ජිමි පුදුම සතුටකට පත් වෙනවා. මේක නිකන් මග් එකක් නෙවෙයි. ඒක කිම්ගේ ආදරය, සහයෝගය සහ එයාගේ සම්බන්ධයේ තියෙන විශේෂත්වය පෙන්නන සංකේතයක්. දැන් අපි යන්නේ මයිකල් ළඟට. මයිකල් එයාගේ සුපුරුදු රස්සාව වන උසාවියේ වාහන නැවතුම් පොලේ මුරකරු කුටියේ ඉන්නවා. එයා ඔහේ කම්මැලිකමේ ඉන්නකොට එක පාරම ඇස් උඩ යන විදිහේ වාහනයක් ඇවිත් නවත්තනවා. ඒක කහපාට ඇවිල්ලෙන ගිනිදැල් වගේ ස්ටිකර් ගහපු මහා විශාල හමර් රථයක්. මේ වාහනේ ඉන්නේ ඩැනියල් වෝමාර්ට්. එහෙමත් නැත්තම් අපි දන්න විදිහට ප්‍රයිස් ඇවිත් ඉන්නේ පොලිසියට පැමිණිල්ලක් දාන්න. එයාගේ වටිනා බේස්බෝල් කාඩ් ටික හොරු අරගත්ත නිසා එයාට දැන් පොලිසියෙන් අපොයින්ට්මන්ට් එකක් හම්බෙලා. ප්‍රයිස් පොලිසියට යන්න හදනකොටම මයිකල් එයාව නවත්තනවා. මයිකල් හරිම සංසුන්ව ප්‍රයිස්ට තේරුම් කරලා දෙනවා පොලිසියට යන එක කොච්චර මෝඩ වැඩක්ද කියලා. මයිකල් කියනවා ඔයා පොලිසියට ගිහින් කිව්වොත් ඔයාගේ කාඩ් එක නැති වුණා. එයාලා ඇහුවොත් ඔයාගෙන් ඔයා කොහොමද මේ වගේ වාහනයක් ගත්තේ කියලා. මේ වාහනේට සල්ලි දීලා තියෙන කෑෂ් වලින් පොලිසිය ඒ සල්ලි කොහෙන්ද කියලා ඇහුවොත් පොලිසිය හිතන්නේ ඔයා මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් කියලා. එයාලා ඔයාගේ කාඩ් හොයනක පැත්තකට දාලා ඔයාව තමයි විමර්ශනය කරන්න ගන්න කියලා මයිකල් කියනවා. මයිකල්ගේ මේ පැහැදිලි කිරීම ප්‍රයිස්ට
කට උත්තර නැති කරනවා. ඒත් ප්‍රයිස් හොඳටම කලබල වෙලා එයා කියනවා ඒ බේස්බෝල් කාඩ් ටික එයාට ගොඩක් වටිනවා. ඒවා එයාගේ තාත්තගෙන් ලැබුණු දේවල් කියලා. එයාට කොහොම හරි ඒ ටික අහපව් ඕනේ. ප්‍රයිස් ගිමේ මෝඩකම සහ අසරණකම දැක්කහම මයිකල්ට එයා ගැන අනුකම්පාවක් වගේ දෙයක් හිතෙනවා. අන්තිමේදී මයිකල් අකමැත්තෙන් වුණත් ගානක් කතා කරගෙන ප්‍රයිස්ගේ බේස්බෝල් කාඩ් ටික අහපව් හොයලා දෙන්න බාර ගන්නවා. මේ සිදුවීමත් එක්ක මයිකල් තව ටිකක් අපරාධ ලෝකේ අඳුරු පැත්තට තල්ලු කරනවා. මේ අතරේ ජිමි එයාගේ අලුත්ම සුපර්පවෝගී ඔෆිස් එකේ වැඩ පටන් අරන් හැමදේම අලුත්ම අලුත් එයා ඒ පරිසරයට හුරු වෙන්න උත්සාහ කරනවා. එහෙම ඉන්නකොට ජිමීට එකපාරම ගිටාර් සද්දයක් ඇහෙනවා. එයා පුදුම වෙලා බලනකොට ඒ සද්ද එන්නේ එයාගේ අලුත් බොස් ක්ලිෆර්ඩ් මෙන්ගේ ඔෆිස් එකෙන්. ක්ලිෆර්ඩ් වැඩ පීඩනය අඩු කරගන්න එයාගේ කාමරේ ඉඳන් ගිටාර් එකක් වාදනය කරනවා. මේ සිදුවීමෙන් ජිමීට තේරෙනවා මේ කම්පැනිය එයා හිතුව වගේ සාම්ප්‍රදායික තැනක් නෙවෙයි, ටිකක් වෙනස් ආතල් තැනක් කියලා. දැන් ආයෙත් මයිකල්ගේ පැත්තට. මයිකල් කෙලින්ම යන්නේ නාචෝ වාගා හොයාගෙන. ඒත් එයා නාචෝ මුණගැහෙන්න යන්නේ නාචෝගේ අපරාධ කරන තැනට නෙවෙයි. එයා යන්නේ නාචෝගේ තාත්තා අවංකව පවත්වාගෙන යන වාහන සීට් කුෂන් කරන කඩේකට. නාචෝගේ තාත්තා කිසිම දෙයක් දන්නේ නැතුව එයාගේ වැඩේ කරගෙන ඉන්නවා. මයිකල් මේ තැනටම එන්නේ නාචෝගේ දුර්වලම තැනකට පහරක් ගහන්න ඕනි නිසා. මයිකල් නාචෝත් එක්ක කතාව පටන් ගන්නවා. නාචෝ මුලදී මයිකල්ව ගණන් ගන්නේ නැතුව ඉන්නවා. එතකොට මයිකල් එයාගේ තුරුම්පුව පාවිච්චි කරනවා. මයිකල් කියනවා ප්‍රයිස්ගෙන් උස්සපු බේස්බෝල් කාඩ් ටික ආපව් ඕන. නැත්තම් ඔයාගේ බොස් ටුකෝ සලමන්කට හොරෙන් වෙනම බිස්නස් එකක් කරනවා කියලා මම ටුකෝට කියනවා කියලා මයිකල් කියනවා. ටුකෝ කියන්න කොච්චර භයානක උන්මන්තකයෙක්ද කියලා නාචෝ හොඳටම දන්නවා. මේ තර්ජනය ඇහුව ගමන් නාචෝගේ මූණ හීතල වෙලා යනවා. මයිකල් දන්නවා නාචෝ බය කරන්න ඕනි කොහොමද කියලා. ආයමත් HHM කාර්යාලයට සැන් පයිපර් නඩුව ගැන ඩේවිඩ්සන් මෙන් එකත් එක්ක ලොකු සාකච්ඡාවක් යනවා. ජිම් එයාගේ කරුණු හරිම විශ්වාසයෙන් ඉදිරිපත් කර ඉන්නවා. ඔන්න එක පාරම මීටින් එක තියෙන කාමරේ දොර ඇරෙනවා. එතනින් ඇතුළට එන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුණු කෙනෙක්. ඒ තමයි චක් ඇතුළ එන්න කලින් හෝවර්ඩ් එතන හැමෝගෙම ෆෝන් අයින් කරනවා. ඒ වගේම ලයිට් එහෙමත් ඕෆ් කරනවා. චක් එයාගේ විශේෂ ෆොයිල් බ්ලැන්කට් එකත් පුරෝගෙන හරිම ගාම්භීර විදිහට ඇවිත් මීටින් එකේ පුටුවක වාඩි වෙනවා. චක්ව දැක්ක ගමන් ජිමීගේ මූණ ඇඹුල් වෙලා යනවා. එයාගේ මුළු විශ්වාසයම එක පාරටම බිඳුවට බහිනවා. චක්ගේ බැල්ම යටතේ ජිමීට කතා කරගන්නත් අමතක වෙනවා. එයා ගොත ගහන්න පටන් ගන්නවා. එයාගේ මුළු සැලසුමම අවුල් වෙලා යනවා වගේ දැනෙනවා. මේක බලාගෙන ඉන්න කිම්ට තේරෙනවා ජිමී ඉන්නේ ලොකු පීඩනයකින් කියලා. ඒ වෙලාවේ කිම් මේසේ යටින් කවුරුත්ම දකින්නේ නැති වෙන්න හෙමින් සැරේ එයාගේ අත ජිමීගේ කකුලේ උඩින් තියෙනවා. ඒ පුංචි ස්පර්ශයත් එක්ක ජිමීට ලොකු හයියක් ලැබෙනවා. එයා ආයමත් හුස්මක් අරගෙන තමන්ගේ විශ්වාසය ගොඩනගාගෙන නතර කරපු තැන ඉඳන් ආයමත් කතාව පටන් ගන්නවා. කිම්ගේ ඒ සහයෝගය නැත්තම් ජිම් එතන අනිවාර්යයෙන්ම පරාජය වෙන්න තිබුණා. මයිකල් සහ නාචෝ අතර ගනුදෙනුවක් සිද්ධ වෙනවා. නාචෝ කියනවා එයාට බේස්බෝල් කාඩ් එක දෙන්නම්. ඒත් ඒ වෙනුවට එයාට ප්‍රයිස්ගේ හමර් වාහනේ ඕනි කියලා. මොකද ඒ වාහනේ තමයි ප්‍රයිස්වයි නාචෝවයි සම්බන්ධ කරන එකම සාක්ෂිය. මයිකල් මේකට එකගෙවෙනවා. ඒත් එක කොන්දේසියක් මත. හරි වාහනය ගන්න ඒත් කාඩ් ටිකත් එක්ක මට $10,000ක් ඕනි. නාචෝට වෙන කරන්න දෙයක් නැහැ. එයා මයිකල්ගේ කොන්දේසියට එකඟ වෙනවා. මයිකල් මේ ප්‍රශ්නෙන් ලාභයක් ලබන්නත් අමතක කරන්නේ නැහැ. පාළු තැනකදී මේ බඩු හුවමාරුව සිද්ධ වෙනවා. ප්‍රයිස් එයාගේ බේස්බෝල් කාඩ් ටික අහපව් ලැබුණම පිස්සුවෙන් වගේ සතුට වෙනවා. එයා ඒ කාඩ් ටික එකින් එක පරීක්ෂා කරලා බලනවා. අනිත් පැත්තෙන් නාචෝ හමර් එක දිහා බලාගෙන හරිම පිළිකුලෙන් ඒත් එයාට ඒක ගන්න සිද්ධ වෙනවා. මයිකල් මේ හැමදේම දිහා බලාගෙන හැමදේම හරියට වෙනවද කියලා තහවුරු කරගන්නවා. ගනුදෙනුව ඉවර වෙච්ච ගමන්ම නාචෝ එහෙම එතනින් පිට වෙලා ගියාන් පස්සේ ප්‍රයිස්ට කෝල් එකක් එනවා. ඒ පොලිසියෙන්. මීටින් එක ඉවරනාන් පස්සේ චක් ජිමීට පැත්තකට කතා කරන්න උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. ජිමී අහනවා "ඔයා මොකද මෙහෙට ආවේ" කියලා. චක් කියනවා මේක මගේ ආයතනය කියලා. මෙහෙම කියන අතරතුරේදී තමයි මයිකල්ගෙන් අර කෝල් එක එන්නේ. මයිකල් ජිමීට කෝල් එකක් කරගන්නවා. "මට වාගෙන් උදව් ඕනේ. මම දන්න කෙනෙක්ට ප්‍රශ්නයක්" කියලා එයා කියනවා. "ඔයාට පුළුවන්ද එයා වෙනුවෙන් පෙනී ඉන්න?" ප්‍රයිස්ගේ නීතිඥයා විදිහට පොලිස් ස්ථානයට ජිමී එනවා.
රහස් පරීක්ෂකයෝ දෙන්නෙක් ප්‍රයිස්ගෙන් ප්‍රශ්න කරනවා. යාලා ප්‍රයිස්ගේ ගෙදර සෝදිසි කරලා බිත්තියක් ඇතුලේ හංගපු රහස් කුටීරයක් හොයාගත්තා. ඒ කුටීරය ඇතුලේ කිසිම දෙයක් තිබිලා නැහැ. ඒත් පොලිසියට සැකයක් මේක මත්ද්‍රව්‍ය සල්ලි හංගන්න පාවිච්චි කරපු තැනක්ද කියලා. ප්‍රයිස් බය වෙලා දාඩිය දානවා. එයාට වචනත් පැටලෙනවා. ප්‍රයිස් තව ටිකකින් හැමදේම වමාරයි කියලා තේරුණු ගමන් ජිමි මැදට පනිනවා. රහස් පරීක්ෂකයෝ අහනවා මේ හිස් කුටිය මොකද්ද? ඇයි මේක හංගලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ ජිමි හිතා ගන්නවත් බැරි ලෝකල් විදිහේ බොරුවක් ගොතනවා. එයා කියනවා සර් මගේ සේවාදායකයෝ. එයා ටිකක් වෙනස් විදිහේ කෙනෙක්. එයා සල්ලි තියෙන කෙනෙක්ට විශේෂ වීඩියෝ හදලා දෙනවා. රහස් පරීක්ෂකයෝ පුදුම වෙලා අහනවා මොන වගේ වීඩියෝද කියලා. ජිමි හරියටම බැරෑරුම් විදිහට කියනවා මේක කියන්නේ හොබගන් ස්ටෝක් කෝබර් කියලා. එහෙම කියලා ජිමි හද්ද බොරුවක් ගොතනවා. ජිමි මේකට හිතාගන්න බැරි විදිහේ අමුතු නම් යොදනවා. ක්‍රයි බේබි ස්කොට්, සිම්පල් සයිමන් වගේ නම් කියනවා. මේක අහගෙන ඉන්න රහස් පරීක්ෂකයෝ දෙන්නගේ කටවල් ඇරෙනවා. එයාලා ජීවිතේට මේ වගේ දෙයක් අහලා නැහැ. ජිමිගේ මේ කතාව කොච්චර අමුතුද කොච්චර විකාරද කියනවනම් ඒක බොරුවක් වෙන්න බෑ කියලා රහස් පරීක්ෂකයෝ හිතනවා. කවුද මේ වගේ දෙයක් හිතලම ගොතන්නේ? අතේ වෙන සාක්ෂියක් නැති නිසා එයාලා මේ අමුතු කතාව පිළිගන්නවා වගේ පෙන්නනවා. ජිමිගේ මේ පිස්සු උපක්‍රමය සාර්ථක වෙනවා. එයා ප්‍රයිස්ව ලේසියෙන්ම බේර ගන්නවා. පොලිස් ස්ථානයෙන් එළියට ආපු ගමන් ප්‍රයිස් ජිමීට ස්තුති කරනවා. ඒ ජිමි කියනවා තාම වැඩේ ඉවර නැහැ. අපි දැන් ඔයා ස්ටොක් කොබ්ලර් වීඩියෝ එකක් හදන්න ඕනේ. එහෙම නැත්තම් පොලිසියට සැක හිතුනොත් අපි දෙන්නම ඉවරයි. මේක ඇහුවම ප්‍රයිස්ගේ මූණ ආයෙමත් කළු වෙනවා. ජිමිගේ බොරුව දැන් ඇත්තක් කරන්න වෙලා. එදා රෑ ජිමි කිමුයි ඇඳට වෙලා කේක් එකක් කකා ඉන්නවා. ඒ දෙන හරිම ආදරණීය විදිහට තමයි එතන ඉන්නේ. හරියට ජෝඩුවක් වගේ. දවල් වෙච්ච පිස්සු වැඩවලින් පස්සේ මේක හරිම සංසුම් මොහොතක්. ජිමි හරිම උද්‍යෝගයෙන් දවල් වෙච්ච ස්කෝට් බොබ්ලර් සිද්ධිය කිම්ට විස්තර කරනවා. එයා ඒ කතාව කියන්නේ ලොකු වීර ක්‍රියාවක් කරා වගේ. මේ විකාර කතාව අහලා කිම්ට මුලදී හොඳටම hina එනවා. ජිමි මේ වගේ වැඩ ගැන එයාට තියෙන්නේ පුදුම විනෝදයක්. ඒ ජිම් අපි දැන් ඒ වීඩියෝ එක ඇත්තරම හදන්න ඕනේ කියලා කියපු ගමන් කිම්ගේ මූණේ තිබ්බ හිනාව එක පාරම මැකිලා යනවා. එයාගේ ඇස්වලට බයක් සහ කම්පනයක් එනවා. නීතිඥ වෙරියක් විදිහට කිම්ට එකපාරටම තේරෙනවා ජිම් කරලා තියෙන්නේ මොන තරම් බරපතල වරදක්ද කියලා. ඒක නිකම් බොරුවක් නෙවෙයි. ඒක සාක්ෂි ගොතන එකක්. ඒක නීතියට බරපතල වරදක්. ඒක අහුනොත් නීතිඥ බලපත්‍රය විතරක් නෙවෙයි. එයාට හිරේ යන්න උනත් සිද්ධ වෙන්න පුළුවන්. කිම් හරිම බරපතල විදිහට ජිමීට බනිනවා. ඔයාට පිස්සුද ජිමි? ඔයා දන්නවද? ඔයා ගත්ත අවදානම කොච්චර ලොකුයිද කියලා? ඔයාගේ මුළු අනාගතේම ඔයා විනාශ කරගන්න හැදුවේ. කිම්ගේ මේ බැනුමෙන් ජිමීට තමන් කරපු වරදේ බරපතලකම තේරෙනවා. එයා කිම්ට පොරොන්දු වෙනවා. හරි මට සමා වෙන්න. මම ආයේ කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ. ඔයාට කවදාවත් මම මේ වගේ වැඩ කරනවා කියලා අහන්න ලැබෙන්නේ නැහැ කියලා. ජිමි ඒ වෙලාවේ පොරොන්දුව දෙන්නේ හදවතින්ම උනත් ඒ පොරොන්දුව රකින්න පුළුවන් වෙයිද කියන ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා කතාව ඉවර වෙනවා. ඉතින් මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා බලන්න ඊළඟ එපිසෝඩ් එකත් එක්කත් එකතු වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම් වෙනකන් මම ඔයාලගෙන් සමුගන්නයි මේ සූදානම. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊළඟ එපිසෝඩ් එකෙන් හම් වෙනකන් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.